අයිබෝන් ගයිස්. ඉතින් ඔන්න අදත් ඔයාලා ලස්සන වීඩියෝ එකක් අපි අරගෙන ආවා. එහෙනම් මේකත් එන්ජොයි කරන්න කියලා මම ආරාධනා කරනවා. ඔයාලා ගර මේ හදන තැන බලන්න පුළුවන්ද අපිට? තාමනේ ස්ටාෆ් එකේ ඇවිල්ලා නැහැ. අපේ එහා පැත්තේ තියෙන මේන් මියුසියම් එක බලන්න අපේම. කොතනද? ඔය පාර වාහනේ ගත්ත ගමන් පේනවා. වංගුව. අපිට ඕන වුණා වෙස්මුණක් හදන හැටි බලන්න ලයිව්. ඉතින් අපි එතනින් ඇහුවම කිව්වා එතන ඒගොල්ලන්ගේ ස්ටාෆ් එක තාම ඇවිල්ලා නැහැ. ඒක නිසා ඒගොල්ලන්ගේ අනිත් බ්‍රාන්ච් එකට යන්නේ ළඟම තියෙන්නේ. මේ ඒ බ්‍රාන්ච් එක තමයි මේ තියෙන්නේ. ඔබ තමයි ඉන්නේ. ඔයාට තරහ ගියාම කොහොමද දන්නව? මෙති එන්න. ඔයාට තරහ ගියාම එහෙමයි. ඔව්. ඇහුවනේ. අල්ලන්න කොහෙද? අසාවෙටිනේ. තම්නේල් එකට ගමුද අපි? රයිට්? තම්නේල්. එපා ඔයා ඉන්නේ. ආ.
පට්ටි කරා. ඔය යකිත් ඔය නටන්න තොইল වලේම සොහොන් කරා, කීල කරා, පට්ටි කරා. කදුරු කියලා ලියක් තියෙනවා. ඒ කදුරු ලියෙන් තමයි මේ සියලුම වැඩ ටික දාන්නේ. කදුරු ලිය හරි ලේසි මේ කපන්න. නියපොත්තෙන් හරි කපන්න පුළුවන් සයිස් එකක් තමයි තියෙන්නේ. ඒ තරම් හරි මොලොක්. කදුරු මේ සේරම කදුරු ලියෙන්ද කරන්නේ? කදුරුනේ. වෙන ලියක් මොකක් හරි පාවිච්චි කරනවද කදුරු වෙන්නේ? නෑ කදුරු අමාරුයි. මේක මේ ප්ලේට් එකෙන් උනත් කපන්න පුළුවන් නේ. බරයිනේ අනිත් එක. මෙතන ගොඩක් හැදෙනවා. Macam kadu. Itu dah ya. Ada betul apa tu? 所以他那个不太对，不应该用油漆。我不知道，但是就是真正的它就不是油漆的，它应该对，就是那个，就是我。ගොඩාක් දේවල් තියෙනවා ඉතින් පෙන්නන්න මේ එකින් එක පෙන්නන්න අමාරුයි. ඉන්ෂාම් එකක් තියෙනවා. She found it online previously before coming here, so I'm not sure. පොල් කටු වෙන්නේ පොල් කටු පොල් කටු වලින් හදලා තියෙනවා. ඒකද 55,000 මේක එකයි ගන්නද? kayak pernah. Ya. Price segala deh. 4,000. මේකේ අපිට මේ ෆුඩ්ස් දාන්න කොහොමද මේ සෝනි එකක් ඩෙකරේෂන්. Thank you. ඔයාගේ තාත්තද වැඩ කරා කවුද මේ ඕන කවුද මේ ඕන ජනාරි පාලනාංශයෙන් දැන් නැහැ. නැහැනේ ඔය. එයාගේ බෑන තමයි ඔය ඇතුළේ ඉන්නේ.
මේ හයවෙනි පරම්පරාව. ස්පෙක් මේ ඔය වයසක එක්කෙනාද ඇතුළේ හිටියේ? ඇත්ත. එයාගේ ලොකු දුවගේ අස. ඇත්ත. මේ කියන්නේ නේද ඒක සුවිනියර්ස් වගේ තමයි මට යනවා. මයිකල් අයියත් ඉන්නෝනේ. බෙත් එකේ තිබුණා මේක. හැබැයි ඔබතුමා නැති ගන්නවා. කලින් වීඩියෝස් වල දුන්නා. මම මෙයා තමයි මේ විශාලි බාල. අනුරෝධය. ඒකට ඔබතුමා කවුද? මගේ කාවිරින් ආලින්. ඒක වයි. වයි කිනවද? ඒක. මම හරිම දැස්සරේ මේ දැන් ලංකාවේ මේ පොදොස් පොදොස් මේක මම දැන් ලංකාවේ එකම ඉගෙන ගන්න. ප්‍රතිවේග විදිහේ මේක අපේ මේක අපිට තියෙන්නේ ජර්මනි. ඒක වැදගත්. ඒක අදී විශ්වවිද්‍යාල කොහොමද ඒවද? ඒගොල්ලෝ තමයි මේක විශ්ව අපේ විශ්ව කරන්නේ. අපිට තේරුම් නැහැ. අපි දන්නේ නැහැ. මේක ජාත්‍යන්තර විදියට ඒක ඇවිල්ලා තමයි ඒක කරන්නේ. ඒක අපේ ගොඩනැගිල්ල ඒගොල්ලෝ මියුසියම් එකකට හදලා. ඉතින් ඔන්න ඔහොම නව අයිතිකරුත් එක්ක පොඩි සමාලෝචනයක යෙදිලා අපි එන්න පිටත් වුණා. එහෙනම් ලබන සතියේත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන බලාපොරොත්තු වෙනවා. See you. Bye.